අයිබෝන් තවතුලන්නේ ස්ටිට එකකින් තාත්තලුත් වීඩියෝක් එක්ක චතු කතා කරන්න කොහොමද මෙන්න WhatsApp එකට අලුතෙන් ආපු අප්ඩේට් එක. ඒක තමයි ඉතින් මේ Meta AI කියන අප්ඩේට් එක. ඉතින් වීඩියෝෙන් කතා කරන්නේ මේ Meta AI කියන්නේ මොකද්ද? මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් අද වීඩියෝ එක යනකම් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට පස්සේ තියෙන bell icon එක click කරනකොට මලුත් වීඩියෝ දෙමු ළඟටම එන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එක. හරි ඉතින් මම මුලින්ම ආගේ WhatsApp එක ඕපන් කරගන්න ඕන මෙන්න මේ විදිහට. ඉතින් මොකද පේන තින් මෙතන තියෙනවා Meta option එක. ඉතින් මේ කලබල වෙන්න එපා. දැන් මම නේද දෙකස් දෙක තුන ගාලා ෆෝන් එකටත් මේක ඒවි. ඉතින් මේක ඇවිල්ලා තියෙන දේ මේක ඕපන් කරගන්න ඕන. මේ විදිහට මේක ඕපන් කරගන්න. මේ ඕපන් කරලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඉතින් මෙතන පහළට ගියද්දි මෙතන පොඩි ඔප්ෂන් ටිකක් තියෙනවා. මෙතන ඉතින් පික්චර් දාන්න පුළුවන් කියලා තියෙනවා. ඊපස්සේ ඒකට ප්‍රශ්න අහන්න පුළුවන් කියලා තියෙනවා. හරි ඉතින් මෙතන අපි සර්ච් කරනවා හායි කියලා. ඉතින් මෙතන හායි කියලා මම සෙන්ඩ් කරනවා. මම මොකද රිප්ලයි කරන්න කියලා. ඔයාලට පේනවා ඇති මෙතන රිප්ලයි කරලා තියෙනවා හායි WhatsApp කියලා. මෙතන මම රිප්ලයි කරන්නේ. හරි ඉතින් දැන් මේකේ අපි තම කර ප්‍රශ්නයක් අහලා බලමු. ඉතින් මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්න අහනවා. හරි දැන් මෙතන ඇහුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති කවුද කියලා. ඉතින් දැන් මම මේකට සෙන්ඩ් කරනවා. මම මේක මෙතන සෙට් කරා. මේ ආරේ ඉතින් ආර පේනද ලොකු විස්තරයක් එක්ක අපිට රිප්ලයි කරා. ඉතින් මේක තියෙන්නේ අලුත් ඔප්ෂන් නැතෝ පරණ ඔප්ෂන් නෙවෙයි පේනති. දැන් මේක දාලා තියෙන්නේ ජනාධිපති යන්නේ කවුද කියලා යම අනුර කුමාර දිසානායක කියලා. මට පේනවා ඇති. අන්න මේක ඉස්කෝල වැඩක්මත් කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේකට සිංහල සපෝට් කරන්න නැහැ. ඉතින් අපි ඉස්සරහදී සිංහල සපෝට් කරා. ඉතින් අපි බලමු දැන් මේකේ ෆොටෝ ජෙනරේට් කරන්න පුළුවන්ද කියලා. මේ යන can you generate cat image කියලා. මේක මම ටයිප් කරලා එක සෙන්ඩ් කරගන්නවා. දැන් මේක සෙන්ඩ් කරමු. ඉතින් බලමු cat image එකක් අපිට ජෙනරේට් කරලා දෙයිද කියලා. ඉතින් ඔයාලට පේනද ලස්සනට cat image එකක් quality ජෙනරේට් කරලා දුන්නා. ඉතින් මේ තරම් quality image එකක් ඔයාලට Google එකකින්වත් හොයාගන්න බැරි වේවි. ඒ තරම් quality එකට මෙතන image එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. අපිට පේනවා ඇති. හරි ඉතින් මේ විදිහට තමයි ඉතින් ෆොටෝ එක ලස්සන ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් මේක දැන් ඔයාලට වෙන app එකක් ඩවුන්ලෝඩ් කරන්න වෙනවා. ඉතින් මේක දැන් WhatsApp එකෙන්ම ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙච්චර අද වීඩියෝ එක හොඳයි කියලා තමයි යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක මම කරවට යටින් කමෙන්ට් කරන්න. වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් වැඩි කර ඉතින් අපිට ගිහින් එන්න මේ ස්ටීට් ටෙක්නික්